කවුරු සාදුකාරයක් පවත්වන්න පන්සිල් සමාදන් වීමට සූදානම් වෙන්න නමස්කාරය කියයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสรณගමනං සම්පුන්නං පාලාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් සෝදානම් කරලා අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ අභියස මේ දල්වා තිබෙන පහන සුවඳ දුම් මල් ගිලන් පසාදීනුත් මේ සියලු පූජාවන් තුන් ලොවක් සනසා වදාළ තුන් ලෝකෙට පිහිටවන්ත පහළ වුණු අප භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණයන් උදෙසා සම්බුද්ධ පූජා වශයෙන් පූජා කරමු පූජාම වේවා කියන අදහසින් අපි එකට ගාථා කියමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්මසාර ගත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා සාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලි ඒ පස්සිකෝ පනයිකෝ පංචන්ත වේදිතම්බෝ විඤ්ඤෝ සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජ්ජපටිපන්න
භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චන්දායි පුරිස යුගා අන්ත පුරිස පුංගල ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ ධම්කිනේයෝ අංජලි කරණේයෝ අනුන්තරං පුඤ්ඤං කෙන්දං ලෝකන්තා වන්දාමි චේතියං සම්බතානේ සුපටින්දිතා සාරීරික ධාතු මහා බෝධි බුද්ධ රූපං සකලං සත් ඝනසාරම් පදින්තේන දීපේන තමදන්තිනා තිලෝක දීපං සම්බුද්ධ පූජයාමි තමෝනුද සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනං ගන්ධේන පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝපේත ඒතං කුසුම පූජයාමි මුනින්දන්ත සීපාද සරෝරුයි පූජේමි බුන්දං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොංගා පුම්පං මිලායාති අතයි ධම්මේ ආයෝ තතයාති විනාශවා සුගන්ධං සීතලං කම්පං පතන්න මధుරං සුම පානීයමේ තං භගවා පතිගන්නාතු යස්ස මූලේ නිසින්නෝව සම්බාරි විජයං අක පන්තෝ සම්බං යුතං සන්ත වන්දේ තං බෝධිපාද ඉමේ මා බෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමන්තාමි බෝධි රාජානමන්තු හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝතු යාව නිබ්බානපත් කායේන වාචා චිත්තේන පමාදේන මයා කත අඤ්ඤයං කම මේවන්තේ භූරි පඤ්ඤ තථාග කායේන වාචා චිත්තේන පමාදේන මයා කත අඤ්ඤයං කම මේ ධම්ම සම්දින්තික කායේන වාචා චිත්තේන පමාදේන මයා කත අඤ්ඤයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ වදතම් පවරෝ මනුජේසු සක්්‍ය මුනි භගවා කතකිච්චෝ පාරගතෝ බල විරිය සමංගේ තං සුගතං සර නත්ත මුපේමිති ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යමේ ඇතුළු කොට ඇති මේ ශ්‍රද්ධා සම්පන්න පින්තුන් බොහෝම ශ්‍රද්ධාවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජනමාධ්‍ය අංශයේ සේවක සුබ සාධක සංගමයේ පින්වත් හැමදෙනාම එක්සත්ව එක්සිත්ව බොහෝම ශ්‍රද්ධාවෙන් වෙසක් පුර 15ක් පොහොය නිමිත්තෙන් සූදානම් කරගත් මේ උතුම් ධර්ම දේශනාමය පින්කමත් ඒ වගේම දානමය පින්කමත් සිද්ධ කරලා බලාපොරොත්තු වන රට දෑ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ වීරෝධාර රණවිරුවන්ට පින් අනුමෝදන් කරන්ටත් ඒ වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සේවය කරලා මිය පරලොව සපත්වන්ට යෙදුණු සෙනරත් බණ්ඩාර මහත්මයාට ඒ වගේම හිමේ සුබසිංහ මහත්මයාට ගයානි ජීවිකා මහත්මිය ඇතුළු මිය පරලොව සපත්වන්ට යෙදුණු සියලුම නිලධාරීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්ට ඒ වගේම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කරලා විශ්‍රාම ලබා ඇති දැනට අසනීප තත්ත්වයෙන් පසුවන මාධ්‍ය විමර්ශන නිලධාරී කරුණානායක මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරන්ටත් ඒ වගේම ගරු අමාත්‍යතුමා නියෝජ්‍ය මෙතිතුමිය ඒ වගේම ලේකම්තුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට උතුම් බුද්ධාදී රත්නත්‍රය අනන්ත ගුණ බලයේ ආශිර්වාදයේ සැලසේවා අපි හැම දිනාටත් මේ ධර්ම ශ්‍රවණමය කුසලය නිවන් දොරටුවක් බවට පත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. අපේ අනුර මහත්මයා බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් මේ හැම දිනා වෙනුවෙන් මේ ධර්ම දේශනාවට අපිට ආරාධනා කළා. ධර්ම දේශනාවට අපි මාතෘකා වශයෙන් ගත්තු ගාථාව පින්වත් හැම දිනාට පාඩම්. චත්ත මානවක ගාථා ඉස්කෝලේ ඇරිලා අවසන් වෙන්න කලින් නැත්නම් ඉස්කෝලේ අහවර වෙන්න කලින් පින්නතුන්ට මතකයි අපි ගාථා තුනක් කියලා තමයි එළියට බැස්සේ. ඒ ගාථාවලට කියන්නේ පින්නතුනි චත්ත මානවක ගාථා. පුංචි කාලේ අපි කිව්වා ඒත්ොත් කිව්වා අපි කවුරුත් කිව්වා මේකේ අර්ථය දන්නෙත් නැහැ තේරුම දන්නෙත් නැහැ කාටද කිව්වේ කවුද දේශනා කළේ මොකක් නිසාද කියන්නේ ඒ පින්නතුනි මොකුත් අපි දන්නේ නැහැ. නමුත් අද මේ දේශනාවේදී පින්නතුනි මේ චත්ත මානවක ගාථා දේශනා කරන්නට හේතුණු කාරණාව දේශනා කළේ කාටද කුමක් නිසාද මේ ගාථා තුන පින්නතුනි භාවිතා කරන්න කියන කාරණා විගණ ගන්නට පුළුවන්. ඒ නිසා වෙසක් සතිය වෙසක් පුර 15ක් පොහොය නිමිත්තෙන් සිද්ධ කරන මේ උතුම් දේශනා මාලාවේදී පින්නතුන්ට මේ දේශනාවෙන් පින්නතුනි ගත යුතු ඉගෙන ගත යුතු පින්නතුනි බොහෝ දේ තිබෙනවා. බෝසත්තුරු මනුස්ස ලෝකෙට එන්න කලින් එන්නේ පින්නතුනි තුසිත දිව්‍ය ලෝකේ. එතකොට දෙවියන් ආරාධනාවක් කරනවා කාලෝ යන්තේ මහාවීර උප්පජ්ජ මාතු කුච්චිය. මාතු කුච්චියන් කියන්නේ මව් කුසට. මහා වීරයන් වහන්සේ මව් කුසේ උපදිනට දැන් කාලයයි. එතකොට තමයි සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ බැලුවේ පින්නතුනි පංචමහා විලෝකනය. පංචමහා විලෝකනය කියන්නේ පස් මහා බැලුම් වලට. කියන්න ලේසි කාලයේ දීපේ දේශයේ කුලයේ මව. නමුත් අර්ථය ගත්තාම ගැඹුරුයි. කාලය බලනවා කියන්නේ පින්නතුනි මනුස්ස ලෝකෙ මිනිස්සුන්ට කොච්චර කාලයක් ආයුෂ තියෙනවද කියලා බලනවා. එතකොට තියෙන්න ඕනේ 100ට වැඩි වෙනුත් ලක්ෂයට අඩු වෙනුත්. මනුස්ස ලෝකේ
මිනිස්සුන්ගේ ආයුෂ 100ට වඩා අඩු නම් පින්නතුනි බුදුවරු පහළ වෙන්නේ නැහැ. ලක්ෂයට වඩා වැඩි නම් ඒත් පින්නතුනි බුදුවරු පහළ වෙන්නේ නැහැ. එහෙනම් 100ට වැඩි වෙන්න ඕ ලක්ෂයට අඩු වෙන්න ඕනේ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ දෙව්ලොව සිට මනුස්ස ලෝක දිහා බලනකොට මනුස්ස ලෝකයේ ආයුෂ 120යි. 100ට වඩා වැඩිනේ. ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙන්න පින්නතුනි කාලය හරි. නමුත් දැන් ඒකට පින්නතුනි කාලය නෙවෙයි. දැන් මිනිස්සුන්ගේ පරමාර්ථ පින්නතුනි 100ට වඩා අඩුයි. බුදුහාමුදුරු දේශනා කළා අවුරුදු 100කට එක අවුරුද්ද ගානේ පින්නතුනි මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා. දැන් බුදුහාමුදුරු පිනිවන් පාල මේ පහුගිය වෙසක් පොයට අවුරුදු 2570ක් වුණා. ඒ 2570ට 100ට එක ගානේ අඩු කරලා බැලුවාම අද කාලේ පින්නතුනි මිනිස්සුන්ගේ පරමාර්ථ අවුරුදු 80යි. තවත් අවුරුදු 7000ක් වගේ යනකොට මිනිස්සුන්ගේ පරමාර්ථ පින්නතුනි අවුරුදු 10යි. 10ට වඩා පින්නතුනි මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන්නේ නැහැ. 10ට ආයුෂ අඩු වුණු කාලෙට පින්නතුන් දන්නවා මේ ලෝකේ වහිනෝ පින්නතුනි වර්ෂාවක්. ඒකට කියන්නේ මුරුගසන් වර්ෂාව කියලා. ඒ වර්ෂාව එක දිගට සතියක් වහිනවා. ඒ වර්ෂාවට තෙමෙන්න හොඳ නැහැ. ඇයි? ඒ වර්ෂාවට තෙමෙන සෑම සත්‍යයක් තුලම බුදුහාඳුරු දේශනා කරනවා මිනිසු තුල හටගන්නව පින්නතුනි බද්ධ වෛරයක්. ඒ වෛරය කොච්චරද කියන්නේ අතර ගන්න දේ මොකද්ද? ඒක ආයුධයක් බවට පත් කරගෙන අනිත් මිනිහට දමල ගහන තත්වයට පින්නතුනිපත් වෙනවා. හැබැයි මේ වර්ෂා පටන් ගන්නකොටම සමාරු කරන්නේ ගල් පර්වත කොහ ඇතුළට ගිහලා තමන්ගේ ජීවිත බේර ගන්නවා. ජීවිත බේරගත්තු මිනිස්සු පින්නතුනි මේවෙන් එළියට එනවා. ආවට පස්සේ දකින්න වෙච්ච විනාශය මිනිස්සු එනකොටගෙන මැරිලා. ඉතුරු වෙච්ච කල්පනා කරන දෙයනේ අපේ වරද නිසායි අපිට මෙහෙම වුනේ. දැන් කරන්න ඕනේ කුසල කළා ටික ටික ආයුෂ වැඩි කරන්න ඕනේ. එතකොට පරමාර්ථ තියෙන පින්නතුනි 10යිනේ අවුරුදු. අවුරුදු 10යි මිනිස්සුන්ගේ පරමාර්ථ මේක දැන් වැඩි කරන්න ඕනේ. කරන්න එකම දේ තමයි පින්නතුනි ප්‍රාණඝාතය නවත්තනවා. ප්‍රාණඝාතය නැවතුනහම 10 වැඩි වෙනවා 20ට. හොරකම් නතර කරනවා 20 වැඩි වෙනවා 30ට. මේ විදිහට අකුසල් ලක්තරලා පරමාර්ථ වශයෙන් දිනු කරනවා අනාගතයේ අවුරුදු 80000ට. අන්දදාට තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ පින්නතුනි පහළ වෙන්නේ. උන්වහන්සේ පහළ වෙන්නේ මේ මහා භද්‍ර කල්පයේම තමයි. වෙන කල්පයක නෙවෙයි. එක සක්වලක පින්නතුනි එක බුදු කෙනෙක් පහළ වෙන්නේ. බුදුරු දෙනමක් එක විට ලෝකේ කවදාවත් පහළ වෙන්නේ නැහැ. සක්විති රජුරු දෙන්නෙක් එක විට කවදාවත් ලෝකේ පහළ වෙන්නේ නැහැ. දැනට මතක තියාගන්න කාලය බannව කියන්නේ පින්නතුනි ඔකට ඒ කියන්නේ 100ට වඩා ආයුෂ වැඩි වෙන්න ඕන නැත්නම් ලක්ෂයට අඩු වෙන්න ඕනේ. කාලය ඊළඟට දෙවෙනි එක තමයි දීපේ බැලුවා. දීපේ බannව කියන්නේ දීපේ රටනේ. ඒක නේ මම මොන දීපේද මොන රටේද මම උපදින්න ඕනේ. පින්නතුනි දීපේ බලනකොට දැක්කේ ජම්බුද්දීපේ. දඹදිවනේ. එතකොට දඹදිව විතරයි පින්නතුනි බුදුරු පහළ වෙන්නේ. හේතුව තමයි මේ ලෝකේ ලස්සන මිනිස්සු ඉන්න එකම රට ඉන්දියාව. අවලස්සන මිනිස්සුත් ඉන්නේ ඉන්දියාවේ. සල්ලි තියෙන මිනිස්සු ඒත් ඉන්දියාවේ. ඒ වගේම දුප්පත් මිනිස්සු ඒත් ඉන්දියාවේ. ඒ වගේම දුක් විඳින මිනිස්සු සැප විඳින මිනිස්සු මේ දුක සැප ලස්සන අවලස්සන දුප්පත් පොහොසත් මේ අන්ත දෙක නොවෙනස්ව තියෙන එකම රටක් තියෙනම් පින්නතුනි ඒ දඹදිව. එතකොට ඒ වගේ රටක බුදුරු පහළ වෙන්නේ පින්නතුනි බුදු කෙනෙකුට බණ කියන්න පහසු එකම රට තමයි ජම්බුද්දීපේ. හේතුව තමයි හැම ජාතියක මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ දුකක් ගැන කියනකොට දුක් විඳින මිනිස්සු පේන්නේ ඉන්නවා. සැපක් ගැන කියනකොට සැප විඳින මිනිස්සු පේන්නේ ඉන්නවා. බුදු නෙමෙයි පින්නතුනි සත්බුදුවරු ලෝකේ එකපාර පහළ වෙලා දුකක් ගැන කිව්වට දුක් විඳින මිනිහෙක් පේන්නේ නැත්තම් මතක තියාගන්න මිනිස්සු ඒ ධර්ම පිළිගන්නේ නැහැ. බුදුහාඳුරු කොච්චර පින්නතුනි බුද්ධත්වයට පත්වලා සැපක් ගැන කිව්වට සැපදෙන මිනිහෙක් පේන්නේ නැත්නම් මිනිස්සු ඒ ධර්ම පිළිගන්නේ නැහැ. ඉන්දියාවේ අදටත් පින්නතුනේ තත්ත්වය එහෙමයි. කිලෝමීටර් 4ක් 5ක් නිකන් පින්නතුනි පයින් ඇවිදගෙන ගියොත් සතර පෙරනිමිතිම දකින්න පුළුවන්. අනිවාර්යෙන් මහල්ලෙක් හම්බ වෙනවා. අනිවාර්යෙන් ලෙඩෙක් හම්බ වෙනවා. අනිවාර්යෙන් මැස්සක් උඩ ලී මැස්සක් උඩ තියලා අනිවාර්යෙන් මිනිහක් අරගෙන යනවා. අපි වෙන්න ඕනේ කවුරු හරි ආගමික නායකයෙක්ගේ ශාස්ත්‍රවරයෙක්ගේ පින්නතුනි ශ්‍රාවකයෙක් මුණ ගැහෙනවමයි. ඉන්දියාවේ ස්වභාවය අතට ලස්සන මිනිස්සු ඉන්නේ කොහෙවත් නෙවෙයි ඉන්දියාවේ. අවලස්සන මිනිස්සුත් ඉන්නේ ඉන්දියාවේ. එතකොට ඒකේ තේරුම තමයි පින්නතුනි බණ කියන්න ලෙහෙසි, ධර්මයේ ප්‍රචාරය කරන්න පින්නතුනි හරි ලෙහෙසි. එතකොට දුකක් ගැන කියනකොට දුක් විඳින ස්පේන් ඉන්නෝ ඒ මිනිස්සු කල්පනා කරනවා අපි අර වගේ තත්වයකටපත් වෙන්න ඕනේ. කොයි වගේ තත්වයකට? සැප විඳින තත්වයකටපත් වෙන්න ඕනේ. වැටුණානේ. ඒ කියන්නේ පිළිකාර හොලගෙන මෙහි ඉඳන් කොච්චර කතා කළත් වැඩක් නැහැ. රෝල්ට ගිහිල්ලා තමයි බලන්න ඕනේ. ඒ වගේ බුදුහාමුදුරුවෝ ජාති ජරා ව්‍යාධි මරණ ගැන කොච්චර දේශනා කළත් වැඩක් නැහැ. ඒ தත්ත්වයටපත් වෙන මිනිස්සු ප්‍රකටව පේන්න ඉන්න ඕනේ. කාලේ බැලුවා, දීපේ බැලුවා, තුන්වෙනි දේශේ බලනවා. දේශේ බලනවා කියන්නේ පින්නතුනි ඉන්දියාවෙත්
හැම ප්‍රදේශයකම බුදුර පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ මධ්‍ය දේශේ. ඒ කියන්නේ ඉන්දියාවේ හරි මැද. ඒකට දේශනාව කියන්නේ පින්නතුනි මධ්‍ය මණ්ඩලය. තවත් කියනවා නම් බුදු කෙනෙකුට අයිති සියලු පූජනීය වස්තු තියෙන ඉන්දියාවේ මැද. බුද්ධ ගාව තියෙන්නේ ඉන්දියාවේ මැද. ලුම්බිනිය ඉන්දියාවේ මැද. බර්ණැස ඉන්දියාවේ මැද. ඊට පස්සේ සවැත් නුවර ඉන්දියාවේ මැද. කුසිනානාරුවර ඉන්දියා මේ ඔක්කොම තියෙන මතක තියාගන්න ඉන්දියාවේ මැද. මේකට කියන්නේ දේශය, මධ්‍ය දේශය. ඒ දේශයත් හරි කාලය, දීපේ දේශය ඊළඟට පින්නතුනි කුලේ බලනවා. කුලේ බලනවා කියලා කියන්නේ බෝසත්වරු උපදින්නේ පින්නතුන් ගන්නම කුල දෙකයි. එකක් බ්‍රාහ්මණ කුලය, අනිත් එක ශාස්ත්‍රීය රාජ කුලයනේ. එතකොට උසස්සයි සම්මත කුලය මොකක්ද කියලා බලන්නේ කොහොමද? පින්නතුනි බමුණන් රජවරුන්ට මදිනවා නම් රාජ කුලය තමයි එදාට උසස් කුලය. රජවරු බමුණන්ට මදිනවා නම් බමුණු කුලය තමයි එදාට උසස් කුලය. නමුත් සිද්ධාර්ථ අපබෝසතාණන් වහන්සේ දෙව්ලොව සිට මනුස්ස ලෝක දිහා බලනකොට බමුණු මදිනවා රජවරුන්ට. එහෙනම් මම උපදින්න ඕනේ මොන කුලයේද? රාජ කුලයේ. රාජ කුලයේ ඉපදිලා රාජ සම්පත් භුක්ති විඳලා රාජ සම්පත් අතහැරලා ගිහිල්ලා බුද්ධත්වයට පත් වුණොත් විතරයි මිනිස්සු මාව ගණන් ගන්නෙ. මතක තියාගන්න කවදාවත් දුප්පත් කුලවල දුප්පත් පවුල්වල බෝසත්තුරු උපදින්නේ නැහැ. ඉපදුනත් බුදු උනත් කවුරුවක්වත් ලෝකේ ගණන් ගන්නෑ. ඇයි? එදාට ලෝකේ මතයක් හැදෙනව මොකද්ද? මොකක්වත් නැති අය තමයි බුදු වෙන්නේ. අපිට හොඳට තියෙනවනේ. එතකොට තියෙන මිනිස්සය බුදුහාඳුරු ගාවට යන්නේ නැහැ. නමුත් තියෙන තැනකින් ගිහිල්ලා බුදු වුණාම නිත්‍යත්ව කල්පනා කරන මොකද්ද? සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා තුනක සැපත් දාලා බුදු වෙන්න යන්න පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි? එතකොට තියෙන මිනිස්සයත් බුදුහාඳුරු ගාවට නැති මිනිස්සයත් බුදුහාඳුරු ගාවට යනවා. අද වුණත් මේ මාතලේ ලංකාවේ මාතලේ ලංගල මහකලෑවේ සුදු හාමුදුරුවෝ හරියට පින්නතුනි භාවනා කරනවා. ඉංගලන්තෙන්, කැනඩාවෙන්, ඇමරිකාවෙන්, ඕස්ට්‍රේලියාවෙන් සමහරු පින්නතුනි දොස්තරවරු. ඒ කියන්නේ ඔක්කොම ඇතැරලා ඉංජිනේරුවරු ඔක්කොම ඇතැරලා සුදු හාමුදුරුවෝ හරියට පින්නතුනි භාවනා කරනවා. අද ගියත් පින්නතුනි 20ක් 25ක් හොයාගන්න පුළුවන්. ඒ තරමට පින්නතුනි මාතලේ ලංගල කැලෑවේ සුදු ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. ඉතින් මේ ඔක්කොම කියන්නේ ඇතහැරීමකුන් නිසා නෙවෙයි කල්පනා කළේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ එච්චර සම්පත්තියක් දාලා ඉන්න පුළුවන් නම් අපිට බැරියයි. කාලේ බැලුවා, දීපේ බැලුවා, දේශේ බැලුවා, ඊළඟට කුලේ බැලුවා, ඊළඟට බලනෝ පින්නතුනි අම්මා කවුද කියලා. අම්මා බලනකොට දැක්කේ මහා මායා දේවිය. බැලුවේ මගේ අම්මට කොච්චර ආයුෂ තියෙනවද කියලා. එතකොට තිබුණ දවස් 300කුත් දවස් 7ක්. දවස් 300 තමයි මම මව් කුසේ ඉන්න කාලේ. දවස් 7 තමයි මම මව් කුසෙන් බිහිවෙලා අම්මා මේ ලෝකේ ඉන්න කාලේ. එතකොට මෙන්න මේ කියන පංච මහා විලෝකණය නැත්නම් පස් මහා බැලුම් බලලා තමයි සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ පින්නතුනි මව් කුසේ පිළිඳ ගත්තේ. එතකොට දැන් මහාමායා දේවියට පින්නතුනි වෙනත් පුරුෂයන් දෙස දැන් රාගෙන් බලන්න බෑ. ඒ කියන්නේ බෝසත් කුමාරයෙක් කුසට ආවට පස්සේ අම්මට වෙනත් පිරිමින් දිහා පින්නතුනි රාගෙන් බලන්න බෑ. ඒ වාගේ වෙනත් පිරිමි අයට පුරුෂ පක්ෂයට පින්නතුනි බෝසත්මව දෙස රාගෙන් බලන්න පුළුවන් කමකුත් නැහැ. ඊළඟට අපි අම්මයි කුසේ ඉන්නේ මාස 9යි. නමුත් සිද්ධාර්ථ නෙවෙයි බෝසතාණන් වහන්සේලා හරියටම පින්නතුනි මාස 10 මව් කුස පරිහරණය කරනවා. අපි අම්මයි කුසේ ඉන්නකොට අම්මගේ කුණු, මල, මූත්‍රා, ලේ, සැරව, සොටු ඔක්කොම ඇගේ ගෑවෙනවනේ. මම බිහුනෙත් එහෙම, ඔයත් බිහුනෙත් එහෙමයි. අපි කවුරුවත් මෙතන නැහැ පින්නතුනි අම්මගේ කුණු, මල, මූත්‍ර මොකුත් ඇගේ නොගෑවි. පින්නතුනි බිහි නොවුණු කෙනෙක් මෙතන නැහැ. ඒ නිසා මතක තියාගන්න ඕනේ අපි හැමදෙනාම බිහුනේ එහෙමයි. නමුත් සිද්ධාර්ථ ඒ කියන්නේ බෝසත් කුමාරයෙක් මව් කුසේ ඉන්නකොට කිසිවක් නැගේ තවරෙන්නේ නැහැ. ඒ බෝසත් කුමාරයාගේ පින්නතුනි පින්නට. නැතු මහා මායා දේවියගේ කුණු මල මූත්‍ර කිසිවක් නැතුව නෙවෙයි. ඉතින් බෝසත් කුමාරයා උපන්නේටි පින්නතුනි පිළිගන්නේ දෙවියන් විසින්. පිළි අරගෙන මහා මායා දේවියට කියන දෙවිය සතුටු වෙන්න නුඹට ලැබිලා තියෙන මහේසාක්‍ය පුතෙක්. ඒ සතුටින් දවස් 7ක් මහා මායා දේවිය ජීවත් වෙලා පින්නතුනි කරුණිය කරනවා. බෝසත් කුමාරයෙක් ඉපදුණු ගර්භාෂයක කවදාවත් වෙන දරුවෙකුට උපදින්න වාසනාව නැහැ. ඒ නිසා තමයි අම්මා දවස් 7ක් යනකොට පින්නතුනි අනිවාර්යෙන් කරුණිය කරනවා. ආ වෙන දරුවෙකුට උපදින්න කවදාවත් පින්නතුනි වාසනාව නැහැ. මේක නගන්න මතක් කරන්නේ. ඒක කොහොම හරි මෙන්න මේ කියන පංච මහා විලෝකණේ බලලා තමයි සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ පින්නතුනි මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉපදිලා පින්නතුනි බුද්ධත්වයට පත් වුණේ. බුද්ධත්වයට පත් වෙලා මෙහිම කාලයක් යනකොට පින්නතුනි මේ අපි ඉගෙන ගන්න දේශනාව තමයි චත්තමානවක ගාථා. ලස්සනයි. අනිත් එක චත්තමානවක ගාථා ඉස්කෝලවල වල කියන්න පටන් ගත්තේ පින්නතුනි කොළඹ ආනන්ද විද්‍යාලේ. දැන් තියෙන තැන නෙමෙයි. ඉස්සර තිබුණේ පිටකොටුවේනේ. නේ ඉස්සර දෙන පිටකොටුවේ. ඉතින් කොළඹ ආනන්ද විද්‍යාලයෙන් තමයි මේ ගාථා තුන පින්නතුනි කියන්න පටන් ගත්තේ. මේ ගාථා තුන කියන්න කියලා කිව්ව වෙන කවුරුවත් නෙමෙයි බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායකහරු. එදා ආනන්ද විද්‍යාලේ හිටපු විදුහල්පතිතුමාගේ ඉල්ලීමක් කළා තියෙනවා ළමයි
ඉස්කෝලේ දුවලා පැන නටලා කියලා සෙල්ලම් කරලා උඩ පැනලා මහන්සිලා එළියට බහින්නේ. බහින්නෙත් මහපාරටනේ ළමයි. අපිත් බැස්සේ මහපාරටනේ. එතකොට මහපාරට බහිනකොට ළමයින්ට ආරක්ෂාවක් රැකවරණයක් තියෙන්න ඕනේ. ඒ ආරක්ෂාව රැකවරණේ පතා තමයි මේ ගාතුන ආනන්ද මෛත්‍රී මහානායකරු ඉල්ලීමක් කළේ එදා ආනන්ද විද්‍යාලය විදුහල පුත්තුමාගෙන්. ඕකෙන් පටන් ගන්නකෝ එතකොට හැම ඉස්කෝලේකම කියයි කිව්වා. අද බෞද්ධ සෑම ඉස්කෝලේකම පින්නතුන් මේ ගාතුන කියලා තමයි ළමයි එළියට බහින්නේ. නිසා අපිට මේ ලොකු බණක් නෙවෙයි මේ සාමාන්‍ය දේශනාවක්. නමුත් මේ ගාතුන භාවිතා කිරීමේදී මතක තියාගන්න ඕන පින් ලොකු පුදුම ශක්තිය අපිට ආරක්ෂාවක් තියෙන්න ඕනනේ. භික්ෂුන් වහන්සේලා කියලානේ අපිටත් ආරක්ෂාවක් රැකවරණයක් තියෙන්න ඕන. ඔය ඇත්තන්ටත් ආරක්ෂාවක් ඔය ඇත්තොත් මේ වෙලේ සේවය කරලා කායික මානසික වශයෙන් මහා පුදුමාකාර වෙහෙස වෙලා මහන්සියලා එළියට බහින්නේ පාරට බහින්නේ ප්‍රශ්න ගොඩක් මැද්දේනේ. ඒ කොහොම වුණත් පින්නතුනි කාට වුණත් ආරක්ෂාවක් රැකවරණයක් තියෙන්න ඕනේ. දැන් අපි බලමු මේ ගාත තුන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට හේතුණු කාරණාවක් තියෙනවා. පින්නතුනි ඉන්දියාවේ දඹදිව සේතව්‍ය කියන නගරේ අම්ම කෙනෙකුටත් තාත්තා කෙනෙකුටත් දහව බොහෝම ලස්සන පුතෙක් ඉපදුනා. නම චත්තමානවක. චත්තමානවක. ලස්සන ළමයි. ඒ වාගේ විනෝදකාමී ළමයි. හොඳ ළමයි, කියකරු ළමයි අවුරුදු 16ක් වෙනකම් මේ දරුවා හොඳට පින්නතුනි මූලික අධ්‍යාපනය ලැබුවා. ඉගෙනුවා. ඉගෙනගෙන පින්නතුනි අවුරුදු 16ක් වෙනකොට අම්මයි තාත්තයි කරපු දේ තමයි චත්තමානව ගිහිල්ලා බාර දුන්නා උක්කට්ටා කියන නගරේ. ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක් තියෙනවා. ඒ විශ්වවිද්‍යාලයේ පින්නතුනි කුලපතිතුමා තමයි පොක්කර සාති බ්‍රාහ්මණයා. එයා නිකන් කෙනෙක් නෙවෙයි සෝවාන් වෙච්ච කෙනෙක්. ගිහිල්ලා බාර දුන්නා. මේකේ විෂය ධාරාවන් 80ක් තියෙනවා. නිකන් ළමයි ඉගෙන ගන්නට බෑ. මේක ඉගෙන ගන්න සල්ලි තියෙන්න ඕනේ. මේක ඉගෙන ගන්නෙත් රාජරාජ මහමාතුරුන්ගේ පින්නතුනි දරුවෝ. දැන් චත්තමානවකට පින්නතුනි ඉගෙන ගන්න සල්ලි නෑ. ඒ කාලේ සිරිතක් තිබුණා ඉගෙන ගන්න සල්ලි නැත්තම් ගුරුවරයාට ආවතේව අපි කියන්නේ වත්පිළිවෙත් කරන්න ඕනේ. ඒ කියන්නේ වතුර ටික පොතපත පෑන පැන්සල පන්ති කාමර සුද්ධ බුද්ධ කරන ඒවා ඒ ඔක්කොම පින්නතුනි කරන්න ඕනේ. චත්තමානවකට ගෙදර වැඩ හොඳට පුළුවන්. පවුල එකම දරුවනේ අම්මා තාත්තා අතපොතු ගන්න ඒවා සුද්ධ බුද්ධ කරන ඒවා මේ සෑම දෙයක්ම චත්තමානවකට ඉගෙනුවා. විශ්වවිද්‍යාලෙද මෙයාට මේ කමුත් දෙයක් නෙවෙයි. චත්තමානව කරන්නේ මොකද්ද? ගුරුවරයාට ඒ කියන්නේ සල්ලි වලට හිලව් වෙන්න පින්නතුනි අර වත්පිළිවෙත් ටික ඔක්කොම කරනවා. අවුරුදු 7ක් දී කතාවක්. මේක මේ අර්ථය වැඩිපුර ගන්න ඕනකම නිසා ගාත තුනේ කාලේ පින්නතුනි කෙටි කරන්නේ. ඊට පස්සේ අවුරුදු 7ක් චත්තමානව ඉගෙන ගත්තා විශ්වවිද්‍යාලයේ. ඉගෙනීමේ අධ්‍යාපනයේ කටයුතු පින්නතුනි අවසන් කරලා චත්තමානවක ගෙදර එන්න හදනකොට ගුරුවරයාට කියන ගුරුතුමනි මට ඔබතුමාට ගුරු පූජාවක් කරන්න ඕන කිව්වා. ඇයි මට මොකටද ගුරු පූජාව? ඉතින් ඔබතුමා මට නිකන් නෙවෙයි සල්ලි ගත්තේ නෑ නේ. ඉතින් චත්තමානව ඒවට හරියන්න මට උදව් කළානේ. වා ආවතේ ඒ කියන්නේ වත්පිළිවෙත් ඔක්කොම කළානේ. නෑ මොකක් හරි මට සිහිවටනයක්වත් දෙන්න ඕන කිව්වා. නැත්නම් මගේ හිතට හරි මදිකමක් කිව්වා. හොඳයි. චත්තමානවක මට තෑගි බෝග නම් ඕනේ නැහැ. ඔයා ගෙදර ගිහිල්ලා අම්මයි තාත්තයි වන්දනා කරලා ආපහු විශ්වවිද්‍යාලයට එන්න කිව්වා. දැන් චත්තමානවක උක්කට්ටා නගරේ ඉඳලා විශ්වවිද්‍යාලේ ඉඳලා එනෝ පින්නතුනි ගෙදර. අම්මට වැඳලා තාත්තට වැඳලා කියනවා අම්මේ තාත්තේ මට ගුරුතුමා නිකන් ඉගෙනුවේ. වත්පිළිවෙත් කළා තමයි. නමුත් මොකක් හරි මට තෑගි බෝග ටිකක් ඕනේ. කාටද? ගුරුවරට අයියන්ට. ඉතින් අම්මා තාත්තකෝ පුතේ අපිට ඔච්චර දේවල් ගන්නට කියන්න අපිට සල්ලි නැහැනේ. නෑ අම්මේ තාත්තේ මහ දෙයක් ඕනේ නෑ. මට මොකක් හරි සිහිවටනයක් හරි හදලා දෙන්න කිව්වා. කොහමද දේශනාවේ කියනවා සිහිවටනයක් හදලා අම්මයි තාත්තයි තෑගි බෝග කෑම බීම ඔක්කොම හදලා සූදානම් කළ පින්නතුනි දුන්නට පස්සේ යන්න හදනකොට විශ්වවිද්‍යාලයට රැබෝ වුණා. අම්මකෝ පුතේ දැන් යන්න එපා. දැන් රැ වෙලානේ. හෙට උදේ යන්න කිව්වා. අනිත් එක මේ චත්තමානවකේ දේශනාවේ කියනවා පින්නතුනි මොහු පාරට බැස්සොත් එළියට බැස්සොත් විනෝදකාමී ළමයි කියන්නේ අතට ගන්නව වීණාව. වීණාවත් අරගෙන නිකන් සින්දුවක් කියකේ තමයි යන්නේ. එහෙම ළමයි ඉන්නවනේ. හැබැයි හොඳ ළමයි. ඒ වගේම අතට ගන්නව පින්නතුනි දණ්ඩක්. ඒ දණ්ඩේ කෙලවර වීයකුර වගේ. සතෙක් සර්පයෙක් ආවත් ඉස්සර එහෙමනේ. අද වුණත් එහෙමයි. සීයල එහෙම ඔය කැලෑවේ පින්නතුනි යනකොට දණ්ඩක් මුගුරක් සතුන්ට හිංසා පීඩා කරන්න නෙවෙයි. ඒ කියන්නේ තමන්ට ආරක්ෂා පිණිස සතෙක් සර්පයෙක් ආවත් තරම් දාන්නේ ඕකෙන් තමයි. ආරක්ෂා පිණිස. ඊළඟට චත්තමානවක බැඳ ගන්න ඔළුවේ බොහොම ලස්සනට ජටාවක්. ඒ වගේ උතුරු සළුව මේ උරස් දෙකේ දෙපැත්තට පින්නතුනි දා ලස්සන කුමාරයෙක් නේද කොට. දැන් යන්න සෝදානම් අම්මකෝ පුතේ දැන් යන්න එපා හෙට උදේ යන්න. රැබෝ වෙලානේ. පින්නතුනි කමක් නැහැ කියලා හෙට උදේ යන්න සෝදානම්. අනේ ඊට පහුවෙනිදා උදේ පාන්දර
චත්තමානවක ගෙදරින් පින්නතුනි පිටත් වෙන්න හදනකොටම බුදුරජාණන් වහන්සේ උදේ පාන්දර අවදි වෙලා පින්නතුන් ගන්නවා භාගතුන් වහන්සේ බැලුවා මගෙන් කාටද පිටක් සැලසෙන්නේ දැක්කේ කවුද චත්තමානවකය දැකලා බුදුරජාණන් වහන්සේ කරපු දේ තමයි චත්තමානවක පිටත් වෙන්නත් කලින් පින්නතුනි පන්සලෙන් පිටත් වුණා මතක තියාගන්න මේක අගට කියන්න ඕන එකක් මුලට කියන්නේ චත්තමානවක මේ යන්නේ අවසන් ගමනයි ඒකනේ මේ යන අතරමඟදී චත්තමානවක පින්නතුනි මැරෙනවා ඒක දන්නේ බුදුහාමුදුරු විතරයි. ඒක දැනගෙන තමයි බුදුහාමුදුරු වැඩම කළේ. එහෙනම් පින්නතුන් දෙන්නේ නැද්ද? ඔච්චර මැරෙන බව දන්නව නම් වෙන පාර කියන්න තිබුණානේ. පින්නතුනි කර්මය වලක්වන්නට මතක තියාගන්න බුදු කෙනෙකුටවත් බෑ. මේ මැරෙන්නේ චත්තමානවකත් පෙර සංසාරේ කරගත්තු කර්මයක් පින්නතුනි මෙතෙන්ට හේතු වෙනවා. නමුත් බුදුහාමුදුරන්ට චත්තමානවකට පිහිට වෙන්න පුළුවන්. බුදුන්ටත් කර්ම විපාක දුන්නකොට වෙන කෙනෙක් කර්මයක් වලක්වන්න පින්නතුනි බුදු කෙනෙකුට බෑ. බුදු කෙනෙකුට බෑ. ඒක තේරුම් ගන්න ඕනේ. ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේ පන්සලෙන් පිටත් වෙලා චත්තමානවක එන මාර්ගයේ පින්නතුනි මහ විශාල ඝන කැලෑවක් විශ්වවිද්‍යාලෙම යන්නේ. ඝන කැලෑවක් තියෙනවා. කැලෑවේ මැද්දේ බුදුහාමුදුරුවෝ පින්නතුනි ගහක් මුල වැඩ හිටියා. දැන් චත්තමානවක අම්මට වැඳලා තාත්තට වැඳලා වීණාවත් අරගෙන තෑගි භෝගත් අරගෙන පින්නතුනි ගෙදරින් පිටත් වුණා. මේ මාර්ගය එනකොට කැලෑ මැද්දෙන් එනකොට චත්තමානවකට පේන උදේ පාන්දරනේ හිරු එළියත් වැටිලා භාගතුන් වහන්සේගේ මුහුණට ගස්සස්යෙන් කොළස්සෙන් බුදුහාඳුරන්ගේ මුහුණ බොහෝම ලස්සනට චත්තමානවකට පේනවා. පුන්න සසංක නිබෝ මුඛවන්නෝ. පුන්සඳ මඩලක්මන් බබලන තථාගතයන් වහන්සේගේ මුහුණ දැකලා චත්තමානව කරපු දේ තමයි පින්නතුනි වීණාව පැත්තකින් තියලා. බුදුහාරු ගාවට ගිහිල්ලා වීණාව පැත්තකින් තියලා කෙවිතත් පැත්තකින් තියලා උතුරු සළුව උරේස් දෙකේනේ තිබුණේ. ඒක දාගත්ත පින්නතුනි එක උරේකට. ඒක ගරු කිරීමක්. ඔයත් සිල් ගන්නකොට දාගන්නේ. ඛණ්ඩේ වගේ ඒක උරේකට පින්නතුනි දාගෙන බුදුහාමුදුරන්ට වැඳා. ඒ වැඳපු විදිය තියෙනවා පින්නතුනි දේශනාවේ දකුණු දන හිස බිම ගහලා. දකුණු දන හිස බිම ගහලා වම් දන හිස ඔසවලා අත් දෙක නල්ලේ තියලා චත්තමානවක බුදුහාමුදුරන්ට වැඳා. වැඳලා චත්තමානවක අහනවා ස්වාමීනි ඔබ වහන්සේ කවුද? මතක තියාගන්න ජීවිතේට කවදාවත් චත්තමානවක පින්නතුනි බුදුහාමුදුරුවෝ දැකලා නැහැ. නමුත් විශ්වවිද්‍යාලයේදී මතක තියාගන්න පින්නතුනි චත්තමානවක බුදුහාරෝගෙන ඉගෙනගෙන තියෙනවා. ඉන්දියාවේ එහෙමත් ශාස්ත්‍රූරු ගැන පින්නතුනි උගන්වනවනේ. අනිත් එක මේ විශ්වවිද්‍යාලයේ කුලපති නැත්තම් පොක්කර සාති බ්‍රාහ්මණය නිකන් කෙනෙක් නෙවෙයි පින්නතුනි සෝවාන් වෙච්ච කෙනෙක්. එතකොට සෝවාන් වෙච්ච කෙනෙක් අනිවාර්යෙන් බුදුහාමුදුරුවෝ ගැන උගන්වන්න නැතුව ඉන්නේ නැහැනේ ශිෂ්‍යයන්ට. බුදුහාරෝ ගැන අහලා තියෙනවා. නමුත් බුදුහාමුදුරුවෝ ජීවිතේට දැක්කේ අද. දැකලා තමයි අහන්නේ ඔබ වහන්සේ කවුද කියලා. බුදුහාමුදුරුවෝ මතක් කළා චත්තමානවක මම තමයි ශාක්‍ය වංශයේ නික්මුණු බුද්ධත්වයට පත්වුණු ගෞතම බුදුරජාණන් වහන්සේ. සාදු සාදු සාමීනි මට සමා වෙන්න කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයන් කම මේ භන්තේ භූරි පඤ්ඤ තථාගත. ඇයි චත්තමානවක සමාව ගත්තේ? බුදුහාමුදුරුවනේ ශාස්ත්‍රවරයෙක් ගාවට එනවනම් ප්‍රභූවරයෙක් ගාවට යනවනම් එයාගෙන තොරතුරු ඔක්කොම දැනගෙන ඕන එයා ගාවට යන්න. කවදාවත් එතෙන්ට ගිහිලා එයාගෙන් අහන්නේ ඔයා කවුද කියලා. ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ නුවණැති කෙනෙක්, ප්‍රඥාවන්ත කෙනෙක්, ඉගෙනගත්තු කෙනෙක් ගාව ඒ ලක්ෂණේ කවදාවත් නැහැ පින්නතොනේ. ඒ කියන්නේ ඉගෙනගත්තු කෙනෙක් කවදාවත් ප්‍රභූවරයෙක් ගාවට ගිහිලා ඔයා කවුද කියලා අහන්නේ නැහැ නේ. ඒක හොඳ නැහැ. ඒක පින්නතුනි මදිකමක්. නමුත් මෙතන අහන්න කවුරුවක්වත් නැහැ. එනි චත්තමානව ඒක ඇහුවේ ඔබ වහන්සේ කවුද කියලා. නමුත් සමාව ගත්තා. මොකද මෙයා විශ්වවිද්‍යාලේ ඉගෙනගෙන තියෙනවනේ. කවදාවත් ප්‍රභූවරයෙක් ගාවට, ශාස්ත්‍රවරයෙක් ගාවට දැනුගත් රටක් ලෝකයක් පිළිගත්තු සාමින් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා අහන්නේ ඔබ වහන්සේ කවුද කියලා. ඒක පින්නතුනේ හොඳ නැහැ. තොරතුරු දැනගෙන ඕනේ ආගාවට යන්න. කොහොම චත්තමානවක සමාව ගත්තා. දැන් චත්තමානවක බලනවා, දකිනවා බුදුරජාන් වහන්සේගේ පින්නතුනේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. ඒ විශ්වවිද්‍යාලය ඉගෙනගෙන තියෙනවානේ. ඉන්දියාව අතරත් එහෙමයි පින්නමක් තියන්න බලනකොට ඉන්දියාවේ පින්නතුනේ සාමාන්‍යයෙන් ශරීර ලක්ෂණ හරියට බලනවා. නම් තියන්න බලනකොට ඉතින් කොහොම හරි ශරීර ලක්ෂණ නැත්නම් මේ පුරුෂ ලක්ෂණ පේනවා චත්තමානවකට කාගේද? බුදුහාරන්. දැන් මෙයාට එකින් එක මම දෙයියනේ මම මේ විශ්වවිද්‍යාලේ ඉගෙනගත්ත පුරුෂ ලක්ෂණ දකින්නේ. ඒ කියන්නේ භාගතුන් වහන්සේගේ පින්නතුනේ ඇඟිලි දිගයිනේ. අපි කියන්නේ දීඝ අඟුලි කියලා. ඇඟිලි දිගයි. එතකොට ඇඟිලි දික්ව ඉපදුනේයි. පෙර සංසාරේ අපේ අනිත් එක පුරුෂ ලක්ෂණ නිකන් ලැබිච්ච ඒවා නෙවෙයි. සංසාරේ කරගත්තු අප්‍රමාණ පුණ්‍ය ශක්තියන්ට ලැබිච්ච පින්නතුලි දේවල්. ඇඟිලි දිග්ව ඉපදුනේ. පෙර සංසාර ජීවිතවලදී කවදාවත් සත්තු මරන්න හේතු වෙන දඬු මගුරු කැටකැබලි කිසිවක් අත මිටිමොලවා
නොගත්තු නිසා දීඝ අඟුලි ඇඟිලි පින්නතුනි දික්ව ඉපදුනා. ඊළඟට බුදුහාඳුරන්ගේ පින්නතුනි ඇඟිලි පුරුක් එක හා සමානයි. දැන් අපි ඇඟිලි දික් කළාට පින්නතුනි පුරුක් එක හා සමාන නෑනේ. ඇඟිල්ලෙන් ඇඟිල්ලට පින්නතුනි අපි ඇඟිලි පුරුක් වෙනස්. නමුත් බුදුහාඳුර ඇඟිලි පුරුක් එක හා සමානයි. ඒක පුරුෂ ලක්ෂණයක්. ඒක ලැබුණේ බුදුහාඳුර දේශනා කරනවා පෙර සංසාර ජීවිතවලදී අසමගි වෙච්ච ඥාතීන් මං සමයි කළයි කිව්වා. අසමගි වෙච්ච ඥාතීන් සහෝදරයට සහෝදරිය අන්නේට සමගි කරලා ඒත් සමගියෙන් සතුටින් ඉන්නව දැකලා මං සතුටුනා කිව්වා. ඊළඟට පින්නතුනි අපි සාමාන්‍යයෙන් පාදයේ පොළවේ තිබ්බහම මුළු පාදයෙන් පොළවේ පීටන්නේ නැහනේ. බුදුහාමුදුරුවෝ සිරිපතුල පොළවේ තිබ්බහම මුළු සිරිපතුලෙන් පොළවේ පීට. අපි කියන්නේ සුපතිට්ඨිත පාද. මනාව පිහිටි පාද. අපි පාදයේ පොළවේ තිබ්බහම පින්නතුනි එහෙම නැහැ. එතකොට සුපතිට්ඨිත පාද ලැබුණේ ඇයි? පෙර සංසාර ජීවිතවලදී දන් බෙදා බැලදීමේ දක්ෂය බවට පත්. ඒ කියන්නේ යමක් ලැබුණාම තනියෙන් අනුභව කළේ නැහැ. තවත් අයට ඒක පින්නතුනි බෙදලා දුන්නා. අන්න ඒකයි සුපතිට්ඨිත පාද කියලා කියන්නේ. දැනට ඔය ටික මතක තියාගන්න. අනිත් එක බුදුහාඳුරන්ගේ ශරීරයේ පේන්නේ පින්නතුනි ප්‍රකටව පේන්නේ පුරුෂ ලක්ෂණ 30යි. පුරුෂ ලක්ෂණ දෙකක් ප්‍රකටව පේන්නේ නැහැ. ඒ පේන්නේ පුරුෂ ලක්ෂණ දෙක තමයි එකක් භාගතුන් වහන්සේගේ රහසඟ. අනිත් එක තමයි භාගතුන් වහන්සේට දිගු දිවක් ඇති බව. පේන්නේ නැහනේ. මේ දිගු දිවක් තියෙනවා කියන එක නෙවෙයි. ඒ කියන්නේ භාගතුන් වහන්සේගේ දිව පින්නතුනි හරි මට සිලෙටුයි. අපේ දිව ගොරෝසුයිනේ. ඒ නිසා අපිට ඕන පැත්තට කේලම් හිස් පරුස වචන හොඳ දෙයක් අපිට කියන්න පුළුවන්. ඒ සමහර මිනිස්සු කියන්නේ මේ මනුස්සයෙක් දිව ඕන පැත්තකට නමන්න පුළුවන් කියලා. නැවෙනවනේ. අපේ දිව ඕන පැත්තකට නැවෙනවා. නමුත් පින්නතුනි බුදුහාතුරන්ගේ දිව එහෙම එකක් නෙවෙයි. දිව හරි මට සිලෙටුයි. ඒ මට සිලෙට නිසාම භාගතුන් වහන්සේගේ දිවෙන් දේශනාවේ කියන පෑන් තුඩක් මෙන් දිව උළු කරන්න පුළුවන්. ඒ නිසා දිවෙන් දෙකන් පවා පින්නතුනි භාගතුන් වහන්සේට ස්පර්ශ කරන්න පුළුවන්. ඉතින් මේ මතක් කළේ පුරුෂ ලක්ෂණ 30යි ප්‍රකටව තියෙන්නේ දකින්ට පුරුෂ ලක්ෂණ දෙකක් පින්නතුනි ප්‍රකටව පේන්නේ නැහැ. කොහොම හරි මේ සියල්ල දිහා බලලා පහදිනකොට චත්තමානව කිල්ලීමක් කළා. කාගෙන්ද? බුදුහාඳුරන්ගේ. ස්වාමීනි භාගතුන් වහන්සේ මම මේ ගුරු පූජාවක් කරන්න උක්කට්ටා නගරයට යන ගමන්. කවුද ගුරුවරයා? පොක්කර සාතිබ්‍රා බොහොම හොඳයි සාදු සාදු. සෝවාන් වෙච්ච කෙනෙක්. එයාගාව දිගන ගත්තේ. එහෙමයි ස්වාමීනි. සුබුදුහානි මන් රැ වෙන්න කලින් මම යන්න ඕනේ. ඉස්සරහා තියෙදි මහ විශාල ඝන කැලෑවක්. බුදුහානේ කැලෑවේ මට තනියෙන් යනකොට වීණාවක් වාදනය කර කී යන්න මට පුංචි ගාතාවක් කියලා දෙන්න බැරිද කියලා ඇහුවා. වීණාවත් වාදනය කර කී යන්න මට ගාතාවක් කියලා දෙන්න බැරිද කියලා ඇහුවා. බුදුහාරු වහනවා චත්තමානව කොයාට මොන වගේ කාගේ ගාතාවක්ද ඕනේ? මට ඔබ හසගෙන ගාතාවක් කියලා දෙන්නකෝ. කී කියන්න. එහෙනම් චත්තමානවක ලියා ගන්නට. මොකද්ද? යෝවද තම්පව රෝමනු ජේසු සක්්‍ය මුනි භගවා කත කිච්චෝ පාරගතෝ බල විරිය සමංගේ තං සුග තං සරණත්ත මුපේමි. ඉස්කෝලේන කාලේ කිව්වේ. නමුත් අර්ථය දන්නේ නැහනේ. අර්ථය පින්නතුනි වැදගත් වෙනවා මතක. අනිත් එක මේ ඉස්කෝලේ යනකොට විතරක් නෙවෙයි මේ ගාතුන පින්නතුනි එළියට බහිනකොට gederin කිව්වා කියලා කිසි වරදක් නැහැ. මේ වැඩ අවසන් වෙලා එළියට බහැලා යනකොට කිව්වා කියලා කිසි වරදක් නැහැ. සමහර ආයතන තියෙනවා. අපි දන්න තැන් තියෙනවා පෞද්ගලික ආයතන පින්නතුනි එක මහත් එක්කන ආදරේ මගේ ආයතනයේ සේවකයෝ 45ක් ඉන්නවා. ඔක්කොම වැඩ අවසන් වෙලා අවසන් වෙලා එළියට බහින්න කලින් ආයතනයෙන් මේ ගාතුන කියලා තමයි කෝ එළියට බහින්නේ. පුදුම ආරක්ෂාවක් රැකවරණය. දැන් මේ බුදුහාමුදුරුවෝ මේ චත්තමානවකට ආරක්ෂාව රැකවරණේ පිණිසනේ මේ ගාතුන පින්නතුනි දේශනා කරන්නේ. අනිත් එක නැවත කියන්නේ මේ යන ගමනේ චත්තමානවක මැරෙනවා. යන ගමනේ චත්තමානවක මැරෙනවා. බුදුහාමුදුරුවෝ කියවනේ ඔයාට ගාතම කොටද? ඔයා මැරෙනවනේ. එහෙම කිව්වේ නැහැ. බුදුහාන්ට ඕනකම තිබුණේ පින්නතුනේ මේ ගාතුන කියලා පින්නතුනේ චත්තමානවක පිටක් කරන්න. මැරෙනක වලක්වන්න පින්නතුනේ බෑනේ. මැරෙන්නේ සංසාර චත්තමානව කරගත්තු පින්නතුනේ කර්මයක විපාකයක් හැටියට තමයි අතල මගදී මරණයටපත් වෙන්නේ. දැන් තේරුම් බලමු. යෝවද කම්පව රෝමනු ජේසෝ. මනුජේසෝ මිනිසුන් අතර යෝ යම්කිසි කෙනෙක් පවරෝ උතුම් වදන වචන ප්‍රකාශ කරද්ද ඒ කවුද? මිනිසුන් අතර උතුම් වදන් ප්‍රකාශක නුත්තමෙක් ඉන්නව නම් කවුද? සත්‍ය මුනි. සාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පින්නතුනි භගවා කතකිච්චෝ. ඒ භාග්‍යවතුන් වහන්සේ කතකිච්චෝ කිව්වේ බුද්ධත්වයේ වෙනුවෙන් කළ යුතු සීල දේ කළා අවසන් කළා. භගවා කතකිච්චෝ මිනිසුන් අතර උතුම් වදන් ප්‍රකාශ කරන උත්තමයෙක් ඉන්නව නම් ඒ උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ බුද්ධත්වයේ වෙනුවෙන් කළ යුතු සියලු දේ කළ අවසන් කළා. භගවා
බ කියන්නේ භවයටනේ. ද කියන්නේ ගමනට. වා කියන්නේ වාරණය කළා නැවැත්තුව නැසුවා. භගවා කියලා කියන්නේ භව ගමන නැවැත්තුවා. පින්නතුන් දැන් බුදු ගුණ අනන්තයිනේ. එතකොට බුදු ගුණ අනන්තයි නම් පින්නතුනි බුදු ගුණ අනන්තයේ ලක්ෂණේ ධර්මයේ සඳහන් වෙන්නේ කොතනද? ඉතිපිසෝ ගාථාවේ. ඇයි ඉතිපිසෝ ගාථා පටන් ගන්න ඉතිපිසෝ භගවා අවසන් වෙන්නේ බුද්ධෝ භගවාතේ. අන්න පටන් ගන්නෙත් භගවා කියලා අවසන් වෙන්නෙත් පින්නතුනි භගවා කියලා. මුලින් ඉඳලා ළඟට ගියත් ඒත් භගවා කියන වචනේ හම්බ වෙනවා. අග ඉඳලා මුලට ගියත් ඒත් භගවා කියන වචනේ හම්බ වෙනවා. මේ භගවා කියන වචන දෙකෙන් එළියට පනින්න බෑ. ඇයි දෙපැත්තෙම තියෙන්නේ භගවානේ. මේ කියන්නේ බුදු ගුණ අනන්තයේ ලක්ෂණයේ තියෙන ඉතිපිසෝ ගාථාව. ওই භගවා කියන වචන දෙක ඇතුලේ මොකද අග ඉඳලා මුලට ගියත් මුලින් ඉඳලා ළඟට ගියත් එකම චක්‍රයක් එක වලල්ලකට ගණන් ගන්න මිසක මේ කෙලවරක් පින්නතුනි දකින්න පුළුවන්කම නැහැ. අනිත් එක নমස්කාර පාඨේ නමෝ තස්ස භගවතු වරහතෝ ඉගෙන ගන්න ඕනේ. වෙසක් සමයත් නිසා බුදුහාමුදුර ගැනම තමයි කතා කරන්න ඕනේ. ශ්‍රද්ධා පින්නතුනි උපදවා ගන්නට වෙන මොහොකටවත් නෙවෙයි. ශාස්ත්‍රුන් වහන්සේ කෙරේ පැහැදීම ඇති කරගත්තාම අනිත් ඒවා කවදාවත් පින්නතුනි වරදින්නේ නැහැ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම් নমස්කාර පාඨේ හැදුවේ බුදුහාමුදුරුවෝ නෑ. රහතන් වහන්සේලා නෑ. අටුවාචාර්ය කවුද එහෙනම්? පින්නතුනේ බුද්ධත්වයට පත් වුණු වෙලාව ඉස්සෙල්ලාම නමෝ කිව්වේ කවුද? සාතාගිරි යක්ෂයා. තස්ස කිව්වේ වේපචිත්ත කියන අසුරේන්ද්‍රයා. භගවතෝ කිව්වේ සතරවරන් දෙව් රජවරු. අරහතෝ කිව්වේ සහම්පති මහ බ්‍රහ්මයා. සම්මා සම්බුද්දස්ස කිව්වේ සක්‍ර ද්‍රේවේන්ද්‍රයා. එදා මේ ලෝකේ මේ ජීවත් වුණු ප්‍රබල පුජ්‍යල 8 දෙනාම එකතු වෙලා තමයි නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියන নমස්කාර පාඨ පින්නතුනි හැදුවේ. ආයි කියන්නම් නමෝ කිව්වේ සාතාගිරි යක්ෂයා. තස්ස කිව්වේ වේපචිත්ත කියන අසුරේන්ද්‍රයා. භගවතෝ කිව්වේ සතරවරන් දෙව් රජවරු. අරහතෝ කිව්වේ සහම්පති මහා බ්‍රහ්මයා. සම්මා සම්බුද්දස්ස කිව්වේ සක්‍ර දෙවියන්. 8 දෙනෙක්නේ සතරවරන් දෙවියොත් එක්ක. අන්න එක කිව්වේ මේ 8 දෙනාම එකතු වෙලා තමයි নমස්කාර පාඨ පින්නතුනි හැදුවේ. ඒ නිසා ඔයත්ොත් හැමදාම නිදා ගන්නකොට අපි දන්නවා ඇතට කියලා ඉතිපිසෝ ගාතාවත් අඩුමතරම කියලා තමයි නිදාගන්නේ. 100න් නිදාගත්ත වගේම 100න් පින්නතුනි අවදි වෙන්නත් ඕනේ. උදේ පාන්දර අවදි වෙච්ච ගමන් ඇඳේ ඉඳගෙන හරි කමක් නැහැ වැඳ ගන්න. වැඳගෙන නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස নমස්කාර පාඨෙත් තුන් පාරක් කියලා තවත් පුළුවන් නම් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අද දවසේ මගෙන් දුකක් කිසිවෙකුටත් නොවේවා, සෑම සත්වයෙකුටම යහපතක් නොවේවා කියන මෛත්‍රී පූරාගම සිටිවිල්ලෙන් ඇඳෙන් පය බිමට තියන්න කවදාවත් පින්නතුනි වරදින්නේ නැහැ. ලොකු දිවිල්ලක් ඔය ඇත්ත දුවන්නේ. ඒක අපිත් දන්නවා, ඔය ඇත්තත් දන්නවා. ඒ නිසා මේ දුවන දිවිල්ලස්සේ මේවත් පින්නතුනි කරගන්න ඕනේ. කියන්නේ මේ ජීවිතේ විතරක් නෙවෙයිනේ, මේ මතු ජීවිත තියෙනවා, සසරට යන ජීවිත තියෙනවා. පින්නතුනි භවයෙන් භවයට යන්නේ ශරීරේ නෙවෙයි. අපි අපවත් උනත් දවස් දෙකයි උපරිම මිනිස්සු මේක පුච්චලා ආදානය කළා ඉවර කරනවා. නමුත් භවයට යන්නේ පින්නතුනි සිතයි. ඔය ඇත්ත මරුණත් එක්ක පුච්චනවා එක්ක වල දානවා. ඕකනේ මේකේ අවසාන කතාව. නමුත් ශරීරයට මිනිස්සු මොනව කළත් අපිට කමක් නැහැ. ඉන්න මිනිස්සු කොහොමත් මලකුණක් තියාගෙන මේ ජීවත් වෙන මිනිස්සු කැමති නැහැ. මිනිස්සු බලන්නේ ඉක්මනට මේක අහක් කරගන්නනේ. මොකද අනිත් අය මරුණත් අපි කළෙත් ඕකමනේ. අපිට ජීවත් වෙන්න ඕනකම නිසා අපි ඉක්මනට එක අහක් කළා. ඒ නිසා මතක තියාගන්න භවයෙන් භවයට යන්නේ ශරීරය නෙවෙයි පින්නතුනි, භවයෙන් භවයට යන්නේ සිත. ඒ නිසා පින කවදාවත් අවසන් කරගන්න එපා. පින් ඇතුව පින්නතුනි ඉපදනා වගේ පින් ඇතුව මේ ලෝකෙන් යන්නත් ඕනේ. මොකද සංසාර ජීවිතයේ පුරුදු කරන එකම බණ පදයක්වත් කවදාවත් පින්නතුනි අහක යන්නේ නැහැ. ඒක හොඳට පින්නතුනි ඒකයි කිව්වේ නිතර පින්නතුනි හොඳට ඒ කියන්නේ අදුමතරමේ උදේ පාන්දර අවදි වෙනකොට හොඳට බුදු ගුණයක් සිහි කරගෙන අවදි වෙන්න ඕනේ. ඒක අද කර නැත්නම් ඕනතරම් පින්නතුනි ඉන්නවා. සබ්බේ සත්තා පාලියෙන් කියනක වැඩි හොඳයි. බුද්ධ වචනේනේ. තේරුම කවුරුත් දන්නවනේ. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මේක තුන් පාරක් කියලා පින්නතුනි ඇඳේ ඉඳගෙනම ඇඳෙන් පය බිමට තියන්න පින්නතුනි වරදින්නේ නැහැ. ජීවිත කාර්ය බහුලයි. ඔය ඇත්තන්ගේ ජීවිත විශේෂයෙන් පින්නතුනි කාර්ය බහුල මිනිස්සු ප්‍රශ්න ගොඩක් මැද ජීවත්. ඒකයි තමන්ට ආරක්ෂාවක් රැකවරණයක් තියෙනවා. යෝවද තම්පව රෝමනු ජේසු සක්්‍ය මුනි භගවා කතකිච්ච පාර ගතෝ බල විරිය සමන්ගේ. දැන් බුදු වුණානේ. බුද්ධත්වයටපත් වෙලා පින්නතුනේ කොහෙද ගියේ? පාර ගතෝ සංසාර නැත්තම් ප්‍රඥාවේ පරතරට ගියා. කොහොමද ගියේ? විරිය සමන්ගේ සතර සම්‍යක් ප්‍රදාන වීරයෙන්. ඒ ගැඹුරුයි නමුත් කෙටියෙන් මතක තියාගන්න පින්නතුන්ට මතකයි නෝපන් කුසල් ඉපදීම සඳහා ගන්න වීරය. උපන් කුසල් වැඩි දියුණු කිරීම සඳහා ගන්න වීරය. නෝපන් අකුසල් නූපදීම සඳහා ගන්න වීරය. උපන් අකුසල් දුරු කිරීම සඳහා ගන්න වීරය. මේ තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරය. තං සුගතං සරණත්තමුපේමේ. තං සුගතං තං කියන්නේ ඒ. සුගතං
බුදුහාමට කොච්චර නම් තියෙනවද? සුගතං කියන්නේ බුදුහාමුදුරුවන්ටනේ. සු කියන්නේ යහපත්. ගත කියන්නේ ගමනක් තිබුණා. සුගත කියලා කියන්නේ යහපත් ගමනක් තිබුණා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ නමක් කවදාවත් පාරේ වඩිනකොට පිටිපස්සෙන් එන ශ්‍රාවකයන්ට මොන හරි කියන්න ඕන නම් බුදුහාමුදුරු කවදාවත් බෙල්ල හරවල යමක් කියන්නේ නැහැ. බුදුහාමුදුරු මුළු ශරීරයම තමයි පින්නතුනි හරවල කියන්නේ. ඒක හරියට දේශනාවේ කියන ඇත්රංචුවක් යනකොට ඒ ඇත්රංචුවේ නායකයා පිටිපස්සෙන් එන ඇත්පැටවුන්ට මොන හරි වුණා කියලා ඇතා බලන්නේ කොහොමද? ඇතාට මොකෝ පිටිපස්ස බලන්න බෙල්ල හරවලා බලන්න පුළුවන් ඈ. ඇතාට පින්නතුනි මුළු ශරීරයම හරවන්න වෙනවා. ඒ වගේ තමයි මතක මේ ඉගෙන ගන්න මතක් කළේ. පින් බුදු කෙනෙක් කවදාවත් එහෙම බුදු පිළිම ලෙලන්නේ නැහැනේ. බෙල්ල හරවල එහෙන් හරවල මෙහෙන් හරවල එහෙන් බුදු පිළිම ලෙලන්නේ නැහැ. භාගතුන් වහන්සේගේ පිළිම පින්නත ඒක පුරුෂ ලක්ෂණයක් ඒක. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මතක තියාගන්න කෙනෙකුට යමක් කියන මුළු ශරීරයම හරවල තමයි පින්. ඒක අයිති වෙන්නේ සුගත කියන ගුණයට. තං සුගතං ඒ සුගතයන් වහන්සේ සරණ කියන්නේ පිහිටනේ රැකවරණයනේ තං සුගතං සරණත්තමුපේමි. ඒ සුගතයන් වහන්සේ සරණ පිහිට කොටගෙන මම වන්දනා කරමි. පළවෙනි ගාථාව හරි. චත්තමානව කියන බුදුහාන්නේ මම විශ්වවිද්‍යාලයේදී අහලා තියෙන ඔබ වහන්සේ චතුරාර්ය සත්‍යයක් අවබෝධ කරගත්තා කියලා. ඔව් අවබෝධ කරගත්තා. ඉතින් බුදුහාන්නේ චතුරාර්ය සත්‍ය ඒ ධර්මයේ ගැනත් මොකක් හරි ගාථාවක් මට කියන්න ඔබ නිකන් යනකොට කියන්නේ. වීණාවත් වාදනය කර කර ලියාගන්නට. මොකද්ද? ඇයි පින්නතුනි? රාග විරාග මනේජම සෝකං ධම්ම මසංකත මප්පටිකූලං මధుර මිමං පගුණං සුවිබත්තං ධම්ම මිමං සරණත්තමුපේමි. තේරුම රාග විරාග. රාග කියන්නේ ඇලීම, විරාග නොඇලීම, අනේජං තෘෂ්ණාව. ඒ කියන්නේ සියලු ඇලීම් වලින් තොර වුණා වූ තෘෂ්ණාවක් නැති තැන අශෝකං. ශෝකං කියන්නේ ශෝකයටනේ. අශෝකං කියන්නේ ශෝකයක්, පරිදේවයක්, දුක්ඛයක්, දෝමනස්සයක් නැහැ. හරිනේ. ඇයි? පින්නතුනි යමකට ඇලුණු තරමටම අපිත් ඔය ඇත්තොත් යමකට ඇලුණු තරමටම ඒ දේ නැති වුණාම ඒ තරමටම පින්නතුනි දුකයි. යමක් වෙනස් වෙන බව දැනගෙන ඇසුරු කළාම කටයුතු කළා මේ දේ නැති වුණත් වෙනස් වුණත් පින්නතුනි එදාට දුක නෑ. දැන් අපි ගත්තොත් මිනිස්සු ඉන්නව ඇසුරු කරන මුල් කාලේ හරි හොඳයි. කාලයක් යනකොට මිනිස්සු වෙනස් වෙනවා. එතකොට මිනිස්සුම කියනවා දෙයනේ මේ මිනිස්සයා ඇසුරු කළ මුල් කාලේ හරි හොඳයි නේ දැන් මේ ඔක්කොම නෑ පින්නතුනි මිනිස්සු ඉස්සරත් එහෙම තමයි. මේ මිනිස්සුන්ගේ යථා ස්වභාවය මතුවෙන්නේ කාලයක් යනකොට. කෙනෙක් ඇසුරු කරන්න එපා කිව්ව නෙමෙයි. මිනිස්සු ඇසුරු කරන්නට හැබැයි පින්නතුනි වෙනස් වෙන බව දැනගෙන අන්න එදාට වෙනස් වුණත් එදාට දුකක් නෑනේ. රාග විරාග මනේජම සෝකං. ඒ කියන්නේ සියලු ඇලීම් වලින් තොර වුණා වූ තෘෂ්ණාවක් නැති තැන ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කිසිවක් නැහැ. මේ තේරුම වටිනව පින්නතුනි. රාග විරාග මනේජම සෝකං ධම්ම මසංකත මප්පටිකෝලං. අප්පටිකෝලං කිව්වේ බුද්ධ ආදී උතුමන් වහන්සේලා කවදාවත් නිවන කියන එක මගහැරියේ අත්හැරියේ නැහැ. ඇයි? මధుර මිමං පගුණං සුවිබත්තං. ඒ නිවන නැත්නම් ඒ ධර්මයේ හරි මధుරං මිහිරේ පගුණං ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ කියන්නේ එදා තිබුණු බණ අදට හරියන්නේ නැහැ. එහෙම එකක් නැහැනේ පින්නතුනි. දොරවල් වහගෙන කියන බණ, හැංගි කියන බණ, අගුළු දාගෙන කියන බණ බුද්ධ ආගමේ නැහැ. මේක ඒහි පස්සේක ඕන කෙනෙකුට එන්න පුළුවන්, බලන්න පුළුවන්. අකාලිකයි ඒ වගේම පින්නතුනි ඕන කාලයක මේ පාදනවා. අනිත් එක ධර්මයේ කියන එක මතක තියාගන්න බුදුහාඳුරු දේශනා කරන සීලය කියන කවදාවත් නිෂ්ක්‍රීය පුජ්‍යලෙ තුල සීලය දකින්න බෑ. දැන් අපි වාඩි වෙලා බණ කිව්වයි, ඔය ඇත්ත වාඩි වෙලා බණ හුවයි කියලා කාට හරි මිනිස්සෙකුට බලන් ඉඳලා දැන් කියන්න පුළුවන් දාන්න සිල්වත් වන්න මිනිස්සු වන්න හොඳ සාමින් මාතනමක් කියලා පුළුවන් බෑ. මතක තියාගන්න දැන් අපි කවුරුත් වාඩි වෙලා දැන් අපි කවුරුත් නිෂ්ක්‍රීයයි. නිෂ්ක්‍රීය පුජ්‍යලෙක් තුල කවදාවත් සීලය දකින්න බෑ. සීලය දකින්න ඕන මිනිස් සක්‍රිය වෙන්න ඕනේ. ඔය ඇත්තෝ මේකෙන් පස්සේ මේ බණෙන් පස්සේ වැඩ කරන්නේ පින්නතුනේ මේ ආයතනේ. මිනිසුත් එක්ක වැඩ කරන්නේ. මිනිසුත් එක්ක වැඩ කරනකොට තමයි කේන්ති යන්නේ. මිනිස්සු වැඩ කරන තමයි දුස්සීලකම් මතුවේ රාගයේ කාමයේ ඔක්කොම මතුවෙන්නේ වැඩ කරනකොට. දැන් මෙහෙම හිටියල මොකක්වත් වෙන්නේ නැහැ. සක්‍රිය වෙන්න ඕනේ. අපි කවුරුත් හොඳයි වාඩි වෙලා ඉන්නකම්. අපේ හැටි බලන්න මෙතනින් නැගිටලා එළියට යන්න ඕනේ. එතකොට තමයි ස්වභාවය පින්නතුනි මේ වරදක් දෝෂයක් කියනව නෙමෙයි. බුදුහාමුදුරු දේශනා කළා නිෂ්ක්‍රීය පුජ්‍යලෙක් තුල කිසි වෙලාවක පින්නතුනි සීල දකින්න බෑ. සක්‍රීය පුජ්‍යලෙක් තුල විතරයි කොයි වෙලාවෙත් පින්නතුනි සීලයක් දහමක් දෙකම දකින්න පුළුවන්කම තියෙනවා. දැන් අපි ගත්තොත් මිනිස්සෙක් කියන උපතින් කතා කරන්න බෑ. අපි කියන්නේ ගොළුයි කියලා. ඉතින් මුසාවාද බෑනේ. පිසුනාවාද, පරුසාවාද. අපි ඉඳ හිට පින්නතුනි බොරුවක් හරි කියනව නෑනේ. නමුත් මේ මිනිස්සුන්ට මොකක්වත් බෑනේ. ඒ වචනේ
නිෂ්ක්‍රීයයි. කතා කරගන්න බෑනේ. මේ අහන්නේ ඒක සීලයද? ඒක සීලය නෙවෙයි. සංසාර දුර්වලතාවයක් නිසා රැකෙන සීලයක් මිසක වචනේ සංවරයි මිසක සක්‍රීය පුජුල් රැකෙන සීලයක් නෙවෙයි ඒක. මොකද ඒ සීලය කවදාවත් නිර්වාණයට හරවන්න බෑ. ඒක වැටහුණා. සක්‍රීය පුජ්‍යලය තුළ විතරයි මතක තියාගන්න සීලියක් දහමක් දෙකම නැත්නම් ඉතින් ඔය පූසොත් විනිශෝකට මියල්නකොට නේ පූස හොඳයි ඉතින් මියල්නකම් පූස ගැටි බලන්න ඕන මියල්න ගත්තට පස්සේ ඒ වගේ ඉතින් අපිත් හොඳයි වාඩි වෙලා ඉන්නක අපේ හැටි බලන්න ඕනේ මෙතනින් නැගිටලා ගියාට පස්සේ තමයි පින්නතුනේ මිනිස්සුන්ගේ දුර්වලතා ඔක්කොම මත වරදක් දෝෂයක් කිව්ව නෙවෙයි මේ ඉගෙන ගන්න මතක් කළේ සක්‍රීය කියන්නේ මතු මේක පුහුණු කරනකොට තමයි මේක මිහිරියාව දැකෙන ධර්මයේ පුරුදු කරනකොට තමයි ධර්මයේ පින්නතුනි මధుරං මිහිරි පගුණං ප්‍රගුණ කරන්න පුළුවන්. ධම්මමි මංසරණත්තම පේමේ උතුම් ධම පිළිසරණ කොටගෙන මං වන්දනා කරමි. දෙවෙනි ගාථාවත් හරි. චත්තමානව ගහන බුදුහානේ ඔබ හතරේ ශ්‍රාවක පිරිසක් ඉන්නවද? ඉන්නවා. කවුද? බික්කු බික්කුණී උපාසක උපාසිකා. ඉතින් බුදුහානේ ඒ අයගෙනත් මට ගාථාවක් කියලා දෙන්නකෝ යනකොට කියන්නේ. චත්තමානවක ලියාගන්න. මොකද්ද? ආයිස්කෝල යන වේද ඒ පින්නතුනි යත්තච දින්න මහප්පල මාහෝ චතුසුසු චීසු පුරිසෝගේසෝ අට්ඨච පුග්ගල ධම්ම දසාතේ සංගමි මංසරණත්තමුපේමි යත්තච දින්න යම් තනකට දෙන ලද දෙය මහප්පල මාහෝ මහත්ඵල මහානිසංසය කියද්ද චත්ත මානවකේ වගේ ඉන්නව චතුසුසු චීසු පුරිසෝගේසෝ ඒ වගේ පුරුෂ පුජ්‍යලෝ ඉන්නව කී දෙනෙක්ද 4 දෙනෙක් යම් තනකට දුන්නහම මහත්ඵල මහානිසංස වෙයිද ඒ වගේ පුජ්‍යලීනම 4 දෙනෙක් කවුද සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් පින්නතුන් ගන්නවා භික්ෂුව දුසිල්වත්තං දායකය සිල්වත්තං දායකයේ සිල්වත් භාවය නිසා ඒ දානි අනිසංස දායකයේ සිල්වත් නේ දායකයේ දුසිල්වත්තං භික්ෂුව සිල්වත්තං භික්ෂුවගේ සිල්වත් භාවය නිසා ඒ දානි අනිසංස තියෙනවා දායකයත් භික්ෂුවත් දෙන්නම දුසිල්වත්තං ඒක නිකන් ආහාර වේලක් විතරයි දායකයත් භික්ෂුවත් දෙන්නම සිල්වත්තං ඒ දානයේ මහත්ඵලයි මහනිසංසයි. එන මතක තියාගන්න යත්තච දින්න මහත්ඵල මාහෝ චතුස්සු චීසෝ පුරිසෝගේසෝ අට්ඨච පුග්ගල ධම්ම දසාතේ චත්තමානවක දුන්නා මානිසංස ලැබෙන 4යි. නමුත් ධර්මය අවබෝධ කර ගැනීම වශයෙන් ඉන්න 8 දෙනෙක්. කවුද? අට්ඨච පුග්ගල ධම්ම දසාතේ. සෝවාන් මාර්ගස්ත පලස්ත 2යි. සකෘදාගාමි මාර්ගස්ත පලස්ත 4යි අනාගාමි මාර්ගස්ත පලස්ත 6යි අරිහත් මාර්ගස්ත අරිහත් පලස්ත 8යි අට්ඨච පුග්ගල ධම්ම දසාතේ සංගමි මංසරණත්තම උපේමේ උතුම් සංගරෝණ සරණ පිහිට කොටගෙන මං වන්දනා කරමි දැන් ගාත් 3 හරි චත්තමානවක වීණාව ගත්තා කෙවිත ගත්තා උතුරු සලුව ඒකෝරේකන තිබ්බේ ඒකෝරේ දෙකටම දාගත්තා ජටාවත් බැඳගත්තා ලස්සන කුමාරේ දැන් කී කියනවනේ වීණාවත් වාදනය කර කර බුදුහාන්ටත් වැදලා පිටත් වුණා පින්නතුනේ දැන් කැලෑ මැද්ද කී කියනවා යෝවද තම්පව රෝමනු ජේසෝ සක්්‍ය මුනි භගවා කතපිච්චෝ අනේ මේ ඝන කැලෑව මැද්දේ බුදුහාරු දන්න මේක පිටියේ ඉන්නේ පිටිය පින්නතුනේ හොරු කණ්ඩායම කොහොමත් ඉතින් වීණාවත් වාදනය කර කර සතුටින් යන මිනිස්සෙක් ගාව අනිවාර්යෙන් දන්නවනේ මේ මිනිස්සු මොනවා හරි ඇති කියලා නිකම් මිනිහෙක් විනෝදෙන් යන්නේ නැහනේ කොහොම හරි යන්නේ ගුරුවරයාට ගුරු පූජාව අරගෙන නිකන් නෙවෙයි වටින්න බඩමුට්ටු මහ ගොඩක් මේක හිතන මේ හොරු කරපු දේ තමයි සරප විසපෝ පීතලයක් අරගෙන චත්තමානවකට විද්දා මේක වැදුනේ චත්තමානවගේ පපුවට කටින් සෙම දාගෙන චත්තමානවක ඊතලෙත් අල්ලගෙන පපුවත් අල්ලගෙන යෝවද තම්පව රෝමනු ජේසෝ මේ ගාථාව කියාගෙන මැරිලා දෙගෙන වැටුණා සරප විසපෝ පීතලයක් නේ සර්පෙක් කෑමන් කොහොමත් පින්නතුනේ කටින් සෙම දානවා සරප විසපෝ පීතලේ වැදුනේ පපුවට ඒ චත්තමානවේ කටින් පින්නතුනේ සෙම දැම්මා සෙම දාගෙන මැරිලා දෙගෙන වැටුණ නිකන් නෙවෙයි බුදු ගුණයක් සීකරගෙන අනේ මරණයටපත් වෙලා චත්තමානව කිපදුනේ පින්නතුනේ තුසිත දෙව්ලොව ඒක මුලින්ම කිව්වේ කර්මයේ වළක්වන්න මේක චත්තමානවක සංසාරේ කරගත්තු කර්මයක විපාකයක් මේක නැත්නම් මේ වළක්වන්න මේක වළක්වන්න බුදුගෙනකොට පින්නතුනේ බෑ බුදුහාඳුරන්ට පිහිට වෙන්න පුළුවන් චත්ත කියන්නේ පින්නතුනේ කුඩේට ඒ කියන්නේ චත්ත මානවක වෙනුවෙන් දිව්‍ය ලෝකේ තනන විමානය පින්නතුනි කුඩේක හැඩේ. ඒ නිසා තමයි මේ කුමාරයාට කියන්නේ චත්ත මානව කියලා. මේ තමයි දේශනාව. පැම්බන හැව දානෙත් තියෙනවනේ. ඒ නිසා පින්නතුනි මහා ගැඹුරු දේශනාවක් නෙවෙයි. ඉස්කෝලේ යන කාලේ කියපු ගාත තුනේ
අදහස නැත්නම් මේ තේරුම තමයි මතකවල තියෙන එක භාවිත කරන්න ඕනේ. වරදක් නෙවෙයි. කවදාවත් මතක තියාගන්න පින්නතුනි භාවිත කරන්නට පුදුම ආරක්ෂාවක් රැකවරණයක් පින්නතුනි තියෙනවා. අපේ බෝසතාණන් වහන්සේ බුදු වෙන්න කලින් තමන් වහන්සේට ආරක්ෂාව රැකවරණයේ පින්නතුනි හදාගත්තා. මේ උතුම් දේශනාව චත්තමානව ගාථා අර්ථයේ තේරුම කාරණාව මේ සියල්ල දැනගැනීමෙන් පහළ කරගත් මේ උදාාරතර පුණ්‍ය ශක්තිය පින්වත් හැමදෙනාටම මේ ධර්ම ශ්‍රවණමේ කුසලය නිවන් මගට නිවන් දොරටුවක් බවට පත් වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරමු. අපි පන්සිල් සමාදන් වුණා. ඒ වගේම සම්බුද්ධ පූජාවක් පැවැත්වුව ධර්ම දේශනාව ශ්‍රවණය කළා. මේ උතුම් පින්කම දෙසෙද්ද කළේ වෙසක් පුර 15ක් පොහොය නිමිත්තෙන් අපේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සේවක සුබ සාධක සංගමේ පින්වත් හැමදෙනාම එක්සත්ව එක්සිත්ව කාර්ය මණ්ඩලයේ සෑම දෙනාම සම්බන්ධ කරගෙන මේ රැස් කරගත් උදාාරතර පින රටදෑ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ වීරෝධාර රණවිරුවන්ට මේ උතුම් පින අනුමෝදන් වේවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සේවය කළ මිය පල්ලව සපත් වුණු සෙනඩත් බණ්ඩාර මහත්මයාට, හිමේෂ් සුබසිංහ මහත්මයාට, ගයානි ජීවිකා මහත්මිය ඇතුළු නමින් ජන්මාන්තරගත වුණු සී කටයුතු සියලු ඥාතීන්ටත් සතරගත ඥාතීන්ටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොටගෙන නිවනින්ම නිවී සැනසෙත්වා කියන පැතුමේ අපි ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. රැස් කරගත් උදාාරතර පින අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කළ විශ්‍රාම ලබා ඇති දැනට අසනීප තත්වයෙන් පසුවන මාධ්‍ය විමර්ශන නිලධාරී කරුණානායක මහත්මයාට ඒ වගේම ගරු අමාත්‍යතුමාට නියෝජ්‍ය අමාත්‍යතුමියට ඉලෙකන්තුමා ඇතුළු කොට සමස්ත කාර්ය මණ්ඩලයේ සෑම දෙනාටම දෙවියෝ ආශිර්වාද කරෙත්වා, දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා, දෙවියෝද නිවන් දකිත්වා කියන පැතුමින් දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දේ පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දේ පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දේ පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. වන්දනා කරගන්න සංඝාතාන දේශනා කළ ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු.